හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් මම මේ උදෙන්ම ලැහැස්ති වෙලා සීතලේ යන්නේ කොහෙද බලමු. අද මම යන්නේ ජයශ්‍රී මා බෝධිය වඳින්න. දැන් වෙලාව උදේ 7ට විතර ඇති. අපි දැන් ලැහැස්ති වෙලා යන්න හදන්නේ ජයශ්‍රී මා බෝධිය වඳින්න. දැන් මම ඔහොම බෑග් එකක් දාගෙන පල්ලෙහාට යනවා. She's chasing skies I've never named while I stay in my lane. But something ඉතින් අද දවස හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති. උදේම නිසා වැස්සත් නැහැ අද අවුවත් නැහැ. හරිම අමුතු කාම් දවසක්. ඉතින් මම ලෑස්ති වෙලා එළියට ආවා. මම යන්නේ අපේ අක්කත් එක්ක. අපි සාමාන්‍යයෙන් යන හැම දවසකම මල් ගන්න මෙතනින්. මෙතන ඇන්ටිත් හරිම හොඳයි. ඒ මල්ලිත් හරිම හොඳයි. ඉතින් අපි හැමදාම යන හැම දවසකම මෙතනින් තමයි මල් අරගෙන යන්නේ. නිරුම්මල් හරිම හිඟයි ළමයි මේ දවස්වල. මේ පැත්තේ නෑ. මලක්ම 125ක් කොහෙද කීවා. ඉතින් ලස්සන නිසා ඒවම පූජා කරන්න හිතුණා. අපේ මල් වට්ටිය තමයි හදන්නේ. ඉතින් ඒ මල් ටිකත් අරගෙන අපි ඔහොමම යන්න පිටත් වුණා. දැන් නම් අපි බෝධිය වඳින්න යන ගමන් ඒ පාරේ තමයි ඉන්නේ. අපි පාක් එකට බයික් එකක් දාලා අපි හෙදරින් පිටත් උනේ 7ට විතර. ඉතින් මෙතෙන්ට එනකොට 7යි කාල විතර වුණා. අපිට වැඩි වෙලාවක් යන්නේ අපි ළඟ ඉන්නේ. ශ්‍රාවස්තිපුර තමයි අපි ඉන්නේ. ඉතින් අපිට ගොඩක් ළඟයි. වෙලා යන්නේ නැහැ එන්න. දැන් ඉතින් ඔහොමම අපි මෙතනින් ඇතුළට ගියා. අපි චෙක් කරලා එහෙම. දැන් ඉතින් අපි වැඳ ගන්න තමයි යන්න හදන්නේ. අද සෙනසුරාදා දවසක් නේ. ඉතින් පොඩ්ඩක් සෙනග ඉන්නවා. උදේ නිසා එච්චරටම නැහැ. ඉතින් අපි පුදුගෙට යන්න තමයි හදන්නේ මුලින්ම. ඔයාලට ඉතින් පේනවනේ මෙතෙන්ට ආවම හිතට දැනෙන සැනසීම. අද ඉතින් හරිම කාලගුණෙත් හරිම නිස්කලංකයිනේ. නිසා අපිට හොඳටම ඒක හිතට දැනෙනවා. ඉතින් අපි මල් පූජා කරලා තමයි පහන් පත්තු කරන්න ආවේ. ඉතින් පහන් පත්තු කරලා හඳුන් කුරුත් පූජා කරලා අපි දැන් ඔහොමම ගෙදර යන්න තමයි හදන්නේ. වීඩියෝ එක බලන ඔයාලටත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලත් එන්න පුළුවන් හැම වෙලාවකම ඇවිත් බැඳ ගන්න. මේ තමයි අපේ අක්කා. හැමෝම ආසයිනේ ජයශ්‍රී මා බෝධිය වැඳ ගන්න. ගොඩක් මිතින් දුර ඉන්න අය ගොඩාක් ආසාවෙන් ඉන්නවා වැඳ ගන්න එන්න. වැඳ ගන්න බලන් ඉන්න අයට පුළුවන් තරම් ඉක්මනින් වැඳ ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් අපි ගෙදර යන්න පිටත් වෙලා ඉන්නේ. ඉතින් අපි ගෙදර ගිහින් හම්බෙමු. ගෙදර ළඟටත් ආවා. ඔන්න බලන්නකෝ ගෙදරට යන්න කලින් කිව්ව හැකි වෙනදී. තොර අරිනකම් බලන් ඉන්නේ කට්ටිය. ඔන්න එක්කෙනෙක් පැනගෙන දුවනවා. ඉන්නකො මං එයාව අල්ලලා දාන්න. බලන්න මෙයා ලස්සනයිද කියලා. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. දොර ඇරෙන සද්දේ ඇහෙන්න බෑ. මේ කට්ටිය ගෙට එන්න තමයි බලන් ඉන්නේ. ඔය පේනවනේ.
මේ තමයි අපි ඌෆි කොල්ලා. එයා නම් හරිම හොඳයි. එයා කියන දේ අහනවා. මේ තමයි අනිත් එක්කෙනා. මෙයා අනිත් අය වගේ නෙමෙයි. මෙයා ගෙට වෙලාම තමයි ඉන්න කැමති. අහංකාරයි ටිකක්. මං ඔහොමම කාමරේට ආවා. ඉතින් උදෙන්ම ගිය නිසා කාමරය අස් කරලත් නැහැ. දැන් ඉතින් කාමරය අස් කරලා වැඩ ටික පටන් ගන්න තමයි. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. සතුටින් පරිස්සමට ඉන්න. හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.